මධ්‍යමික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේදී අපිට විශේෂ පාඩයක් හමු වුණා. මුල්ම පාඩය. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. එසත් රූපත් ප්‍රත්‍ය කරගෙනයි චක්ඛු විඥානය ඇති වෙන්නේ. එතන මහා ගැඹුරු කාරණයක් තියෙනවා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු තැන එතන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. එසත් රූපත් ප්‍රත්‍ය කරගෙනයි චක්ඛු විඥානය උපදින්නේ. චක්ඛු විඥානේ ප්‍රතිත සමුප්පන්න දෙයක් බව එතනින් පෙන්වුම් කරනවා. ඒකම අර කලින් කියාපු දෙකොන සහ මැද එතනින්ම මතුවෙනවා. අසත් රූපයක් වෙන් කර දැනි ගැනීමමයි චක්ඛු විඥානය කියලා කියන්නේ. යම් අවස්ථාවක ඇස වෙන් කරගත්තා නම් මේ ආධ්‍යාත්මික ආයතනයයි කියලා, රූපය වෙන් කරගත්තා නම් මේ බාහිර ඊට පිටින් තියෙන ආයතනයයි කියලා, එතනමයි චක්ඛු විඥානය. ඕක තමයි පරතර. එතකොට මෙන්න මෙතනම තියෙන දෙකොන සහ මැද මේක තේරුම් ගැනීම පහසු වීමට අපි කලින් අවස්ථාවක දැක්වූ වඩුවා පිළිබඳ උපමාව එළියට ගනිමු. අපි සඳහන් කළා දොරක් හදන වඩුවේ ලෑලි දෙකක් පුරුද්දලා. ඒ දොර හදනකොට ඒ ලෑලි දෙකේ පරතරය ගැන අවධානය මානසිකාරයේ යොමු වෙන අවස්ථාවේදී කතා කරනවා මේ ලෑලි දෙකේ හේතුව හරිනේ. නැත්නම් හරි කියලා. ඒ විදිහට හිතනවා. මේ ලෑලි දෙකේ හේතු වීමක් ගැන කතා කරන්නේ, ලෑලි දෙකේ සම්පස්සයක් ගැන කතා කරන්නේ වඩුවගේ මානසිකාරය අර දෙකක් හැටියට එතන බෙදිලා ගියා. දොර එකක් හැටියට නෙවෙයි, ලෑලි පළු දෙකක් හැටියට. ඔන්න ඔය විදිහේ දෙයක් මේ චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං කියන තැන තියෙනවා. ඇස වෙන් කරගත්තා, රූපය වෙන් කරගත්තා. ඒ වෙන් කර දැන ගැනීම විඥානය. ඒක තමයි පරතරය, ඒක තමයි මැද. ඔන්න ඔය දෙකොන සහ මැද එතෙන්දි මතුවෙනවා. මේ චක්කු සම්පස්සේ කියන එක එතකොට ධර්මානුකූලව බලනකොට ඉතාමත්ම සංකීර්ණ අවස්ථාවක්. ඇත්ත වශයෙන්ම මේක දෙකොනක් සහ මැදක් තියෙන දෙයක්. දෙකොනක් මැදක් ඊට අයිති. මේ දෙකොනක් මැදක් තිබුණාට මොකද මේ මැදනට කාහැරීමක් සාමාන්‍ය ලෝකයා තුල තියෙනවා. මැදෙනට කාහැර දෙකොන ගැටලීමේ තත තමයි උත්සාහය තමයි උපාදානය කියලා කියන්නේ. ඒක තණ්හාවෙන් කරන එක. තණ්හාවන උපාදානයක් තියෙනවා. හරියට අර මොහා හිතා ගන්නවා දැන් මම මෙතන ජලය යතන මම බොන්නේ එතනට කිට්ටු වෙන්න ඕන කියලා දුවන්න පටන් ගන්නවා. පරතරය අමතක කරනවා. ඔන්න ඔය විදිහේ දෙයක් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය ඥානෙ. අර පරතරය අමතක කිරීමට තුරු දෙන්නේ තණ්හාව. තණ්හාවට ලේප කියලා නමක් සඳහන් වෙනවා. ලාටුව. අන්නේ තණ්හාවේ තියෙන ලාටු ගැතියෙන් තමයි මැද පරතරය මකාලන්න උත්සාහ කරන්නේ. බුදුරජාන් වහන්සේ තණ්හාව මහුම් කාර්යයකට උපමා කළා. සිබ්බනි.